එකමත් එක කාලෙක පිටිසර ගමක ගුණ යහපත් අහිංසක මනුස්සයෙක් ජීවත් වුණා. එයාගේ නම ජන්තු. එයා කිරි වෙළදාම් කරලා තමයි ජීවත් වුනේ. එයාට හොඳ කිරි එළදෙනක් හිටියා. එයාගේ දුප්පත් බයිසිකලෙන් ගෙයින් ගෙට ගිහින් ජන්තු ඒ කිරි විකිනුවා. මේවා ගොඩක් පිරිසිදු වගේම හරිම රසවත් නැවුම් කිරි නිසා ගමේ මිනිස්සු ජන්තුගෙන් කිරි ගන්න පුරුදු වෙලා හිටියා. මේ අතර ගමේ තවත් කිරි වෙලෙන්දෙක් හිටියා. එයා සේතන්. සේතන්ට තිබුණා ගමේ ලොකු කිරි කඩයක්. ඒකෙත් හොඳට කිරි වෙළදාම සිද්ධ වුණා. හාමිනේ මේ ඇහුනද? ඔය කිරි දෝන භාජන ටික ඉක්මනට ලෑස්ති කරලා ගන්නවද? සුනන් ගුණා ඉර එලියත් වැටිගෙන එනවා. මිනිස්සු බලාගෙන ඉන්න ඕනේ මන් එනකන්. අපේ මහත්තයා කියනකොට මන් ඒව ඔක්කොම සූදානම් කරලත් අහවරයි. ජන්තු ඉක්මනින් කිරි දොවලා ඒවා භාජන වලට දාලා සූදානම් කරගෙන වෙළදාම සඳහා පිටත් වුණා. කිරි පිරිසිදු එළකිරි. මෙන්න ගෙනවා කිරි. රස ගුණ පිරිකිරි. ඔන්න ඉතින් මේ විදිහට ජන්තු ගම පුරාම ගිහින් කිරි විකිනුවා. අනේ ජන්තු ළමයෝ මට ඔය කිරි බෝතල් භාගයක් දෙනවද? අනේ මාමේ මොකද කරන්නේ? ගෙනාපු කිරි ටික ඔක්කොම ඉවර වුණානේ. මන් ආය හවසට කිරි දෝනවා. එතකොට මුලින්ම මාමට කිරි බෝතලයක් ගෙනත් දෙන්න. කමක් නෑ පුතේ. මට මේ වෙද මහත්තයා ඖෂධ වගයක් දුන්නා. එළකිරිත් එක්ක බොන්න කියලා. ඒකයි. හරි මාමේ. මන් ඉක්මනට ගෙන්නම්. කිරි ඔක්කොම ඉවර වුණ නිසා ජන්තු ආපසු ගෙදර එන්න පිටත් වුණා. ඒ එන අතරමඟ මහා වැස්සක් වහින්න පටන් ගත්තා. ඉතින් වෙන යන්න තැනක් නොතිබුණ නිසා ජන්තු එයාගේ බයිසිකලයක් තියාගෙන මහ ගහක් යටට වෙලා වැස්ස පායනකල් බලන් හිටියා. ඔන්න ඉතින් ටික වෙලාවකින් වැස්ස පායපු නිසා ජන්තු ආයෙත් ගෙදර යන්න පිටත් වුණා. මොකෝ අපේ මහත්තයා අද වෙනදට වැඩිය ගොඩක් සුනංගු උනේ? මන් මගේ එනකොට මහා වැස්සකට අහුුණානේ හමනේ. ඉතින් මොනව කරන්නද? වැස්ස පායනකන් මහා ගහක් යටට වෙලා ඔහේ බලාගෙන හිටියා. ඉතින් දන්නේම නැතුව හවස් වුණා. අනේ පව් අපේ මහත්තයා. එහෙනම් ගොහින් මූණකට හොදන් එන්න මන් ඔහෙට කෑම ටිකක් බෙදලා ගන්නන්. ඇහුනද හාමිනේ? මන් ඩිංගිත්තක් හාන්සි වෙලා ඉන්න. හාමිනේට පුළුවන්ද කිරි ටික දොවලා ගන්න? මන් අන්දිරිස් මාමට පොරොන්දු වුණා හවසට කිරි බෝතලයක් ගිහින් දෙන්න. උන්දට වෙද මහත්තයා දීලා කිරිත් එක්ක බොන්න කියලා ඖෂධ වගයක්. අනේ අපේ මහත්තයා ඕක මොකක්ද? මං ඒක කරන්නම්. අපේ මහත්තය ටිකක් හාන්සි වෙලා ඉන්නකෝ. හාමිනේ මන් එහෙනම් ගොහින් ඉක්මනට එන්නම්. හොඳයි අපේ මහත්තයා. එහෙනම් පරිස්සමින් ගොහින් එන්න. මේ ඇහැක් නම් එනකොට පැණිවලලු ඩිංගක් අරන් එන්න. කාලෙකින් පොඩි උන්ට දෙන්නත් බැරි වුණා. මටත් ආස හිතුණ පැණිවලලු කන්න. මාමේ අන්දරිස් මාමේ ගෙදර ඉන්නවදෝ? අනේ මේ ජන්තු ළමයනේ. මන් හිතුවේ නෑ ඔය ළමය ඇයි කියලා. මහා වැස්සකුත් කඩා හැලුණනේ.
අනේ මාමේ එහෙම නෑවිදින් කොහොමද? මන් මාමට පොරොන්දු වුණානේ හවසට කිරි බෝතලයක් ගෙන දෙනවා කියලා. ඉතින් මොනතරම් බැස්සත් මන් ඒක ඉෂ්ට කරන්න ඕනනේ. හරි මාමේ මන් එහෙනම් ගොහින් එන්නන්. මයේ පුතාට තුනුරුවන්ගෙම පිහිටයි. ජන්තු අන්දිරිස් මාමාගේ ගෙදරින් පිටත් වෙලා ආපසු එන අතරතුර හාමිනේ කියපු දේ මතක් වෙලා කඩමණ්ඩියට ගියා. මුදලාලි මට හොඳ වෙයින් පැණිවලලු ටිකක් දාලා දෙන්නකෝ. ජන්තු පැණිවලලු ටිකත් අරගෙන ගෙදර එන අතර මගදී මාලතී මුණ ගැහුණා. ජන්තුට නම් දැන් යහමින් සරු ඇති මය හැතේ. අනේ එහෙම කියල නෑ මාලති. අපි ඉතින් දෙයියන්ගේ පිහිටෙන් ඔහෙලගේ උදව්වෙන් එදා වේල හම්බ කරගන්නවා. එහෙමද මට ආරංචි සෝමක්කගේ පොඩි එකාට දවස් ගානක ඉදන් සනීප නෑ කියලා. වෙද මහත්තය කිව්වලු නරක් වෙච්ච කිරි බීලා තමයි එහෙම වෙලා තියෙන්නේ කියලා. තව ගමේ ගොඩක් අය ලෙඩින් කියලත් ආරංචි ඒ ජන්තු මෙහෙම කිරිද ඔයා මිනිස්සුන්ට විකුණන්නේ? අනේ නෑ නෑ මාලති ඇයි මන් එහෙම දෙයක් කරන්නේ? මාලතී කියපු දේ ගැන කල්පනා කරමින් ජන්තු ගෙදර ආවා. ඔහෙ ආවදාපේ මහත්තයා මොකෝ එන්ට සුනංගුනේ. හාමිනේට පැණිවලලු ගන්න කඩමණ්ඩියට ගියා. ඒකයි ටිකක් සුනංගුනේ. කෝ බලමු එහෙනම් පැණිවලලු රසද කියලා. නේද නම් හරිම රසයි අම්මා. දැන් ගොඩක් රෑ වෙලා එතනාටයි දරුවන්ටයි කොදටම නින්ද ගියත් ජන්තුට නම් නින්ද අහලකටවත් ඇවිත් නෑ. මුළු රෑම ඇහැරගෙන කල්පනා කළේ හවස මාලතී මුණ ගැහිලා කියපු දේ ගැන. මන් කවදාවත් නරක් වෙච්ච කිරි මිනිස්සුන්ට දීලා නෑ. මන් හැමවෙලේම අවන්කව මගේ වැඩේ කළා. එහෙනම් කවුද මේ වගේ වැඩක් කරන්න ඇත්තේ? හොඳයි මන් මේක හොයාගන්නංකෝ. මුළු රෑම මේ ගැන කල්පනා කරමින් ජන්තු කාලය ගත කළා. එකපාරටම ජන්තුට මතක් වුණා සේතන් මුදලාලිව. මේක සේතන් මුදලාලිගේ වැඩක් වෙන්න ඕනේ. හරි. අද මන් මේක කොහොම හරි හොයාගන්නවා. ඇයි මන් බොරුවට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ? ජන්තු එළිය වැටෙන්නත් කලින්ම ගෙදරින් පිටත් වුණා. ඒ සේතන් මුදලාලිගේ ගෙවල් පැත්තට ගිහින් ගහකට මුවා වෙලා බලාගෙන හිටියා. එතකොටයි දැක්කේ සේතන්ගේ හොර වැඩේ. එහෙනම් මේකයි හේතුව. සේතන් අයියා මොකක්ද මේ කරන්නේ? ජන්තු ඔහේ මකයයි මෙතන කොරන්නේ? අනික ඔහෙට මකයයි මන් මොනව කළත් මගේ වැඩවලට ඇඟිලි ගහන්න විතරක් එන්න එපා. ඔයාගේ කිරිවලින් ගමේ මිනිස්සු ලෙඩ වෙලා. ගම්මු රවට්ටන එක දැන්ම නවත්තන්න සේතන් අයියා. නැත්තන් මන් හැමෝටම ඇත්ත කියනවා. හරි බලමු. ගොහින් පුළුවන් දෙයක් කරන එක යත්තේ. සේතන් ජන්තු කියපු දේ කනකටවත් ගත්තේ නෑ. ජන්තු උදෙන්ම ගමේ ආරච්චි මහත්තයා හම්බ වෙන්න ගියා. ගිහින් සේතන්ගේ මේ පහත් වැඩේ ගැන හැමදේම කිව්වා. ඊට පස්සේ ආරච්චි මහත්තයා සේතන්ව කැඳවලා හොදටම බැනලා කිරිකඩේ වහලා දාන්න කියලා අනකලා. ඒ වගේම ගැමියන්වත් කැඳවලා මේ ගැන දැනුවත් කළා. මේ නිසා සේතන් මුදලාලි ගැමියන්ගෙන් කොන්නුණා. සේතන්ට ඉදිරුනේ එයාලගේ චන්දි යාළුවෝ කීප දෙනෙක් විතරයි. දැන් සේතන් ලෑස්ති වෙන්නේ එයාලත් එක්ක එකතු වෙලා ජන්තුගෙන් පලිගන්න. කිරිකාරා ඔහේ අද හම්බ කරපු කාසි ටික ඔක්කොම අපට ඕනෑ. නැත්තං අපි ඔහෙට හොද පාඩමක් උගන්නනවා. අනේ ආයිබවන්ඩ අදමන් ඒ හැති සල්ලියක් හම්බ කළේ නෑනේ. එහෙමද? හරි අදට ඔහෙට යන්ට දෙනවා. පස්සෙ බලාගමු.
ඊළඟ දවසේ පුරුදු විදිහටම ජන්තු උදෙන්ම නැගිටලා කිරි වෙලදාමට පිටත් වුණා. එහෙම යන අතරමඟ අර චණ්ඩි මග රැකගෙන හිටියා. කිරිකාරයා අදනන් අපට ඔය ළඟ තියෙන කාසි ඔක්කොම දෙන්න ඕනේ. අනේ ආයිබෝවන්ඩ. ඇයි මෙහෙම මට කරදර කරන්න? මන් දුප්පත් අහිංසක මිනිස්සෙක්. මන් හම්බ කරපු ඔක්කොම ඔහෙලට දුන්නොත් මගේ දරු පැටවුන්ට කන්න දෙන්න කොහොමද? ඔහෙ අපිත් එක්ක තර්ක කරන්ට එනවද? ඔහොම හිටින්ට අපි අද ඔහෙට හොද පාඩමක් උගන්වන්නන්. එහෙම කියලා අර චණ්ඩි අනේ අහිංසක ජන්තුට හොඳටම තඩි බෑවා. ආනේ අපේ මහත්තයා අද වේලපහම ඇවිල්ලනේ. මොකෝ මේ ඇදුම්වල හොදටෝම කුණු ගෙවිලා. මූනෙත් තුවාල. අනේ දෙයනේ. ඔහෙට මක්කී උනේ. අනේ හාමිනේ මන් එන අතරමඟ චණ්ඩි ටිකක් රැකගෙන ඉනලා මන් ළඟ තියෙන කාසි ටික ඉල්ලුවා. මන් බෑ කිව්වම මට හොඳටෝම තඩි බෑවා. අනේ දෙයනේ. මොන අපරාධයක්ද? මක්කැයි මේ අපි වගේ දුප්පත් අහිංසකයින්ට පාඩුව ඉන්ට දෙන්න ඇත්තේ. ඒ මිනිස්සුන්ට එහෙම කරන්න අයිතියක් නෑනේ අපේ මහත්තය. අපි යන් පොලෝසියට. ජන්තුයි එතනයි දෙන්න පොලිසියට ගිහින් තමන්ට වෙච්ච කරදරය ගැන රාලහමිලට කියලා පැමිණිල්ලක් දැම්මා. පොලිසියෙන් අර චණ්ඩින්ව අල්ලගත්තා. ටික වෙලාවකට පස්සේ සේතන් පොලිසියට ආවා. ඇවිත් රාලහමිලට කතා කරලා සල්ලි ටිකක් එහෙම වියදම් කරලා චණ්ඩින්ව බේරගෙන අරන් ගියා. සේතන් තවත් උපායක් කල්පනා කළා. ඒ ගමන ජන්තුගේ පවුලේ අයව ගෙදරින් එළියට ඇදලා දාන්නයි සේතන්ගේ කල්පනාව. කොන ඉන්නව ජන්තුගේ ගෙවල් පැහැත්තට යවලා විස්තර හොයලා බැලුවා. එතකොටයි ආරංචි උනේ ජන්තුලා ඉන්නේ සිරිපාල මාමගේ කුලී ගෙදරක කියලා. සේතන් වහාම එයාගේ චණ්ඩි ටික යවුවා සිරිපාල මාමා හම්බ වෙන්නේ. අපි කියන දේ හොදට අහගන්න. ඔහේ දැන්ම ගොහින් ඔහේගේ අර කුලී ගෙදර ඉන්න ජන්තුලව පන්නලා දාන්න ඕනේ. අපි කියන දේ ඇහුවේ නැත්තම් ඔහේගේ මුළු පවුලටම කරදර වෙයි. සිරිපාල මාමා හොඳටම බය වුණා. කර කියා ගන්න දෙයක් නැතිකමට ජන්තුව හම්බ වෙන්න ගියා. මොකෝ සිරිපාල මාමා හදිසියම මේ පැත්තේ? මේ ජන්තු කරුණා කරලා අද හවස් වෙනකොට ඔහෙල මේ ගෙදරින් යන්න ඕනේ. නැත්තම් මං ඇවිදින් එළියට ඇදලා දානවා. මෙහෙම කියලා සිරිපාල මාමා යන්න ගියා. ඒත් අපි මේ මාසේ කුලියත් ගෙවල්ලන තියෙන්නේ අපේ මහත්තය. ඉතින් මක්කැයි සිරිපාල මාමා අපිට ගෙදරින් යන්න කියන්නේ. අනේ මන් දන්නේ අපි දැන් මක්කැයි කරන්නේ මහත්තය. මට තේරෙන්නේ නෑ හාමිනේ මොනව කරන්නද කියලා. ඔහේල හිරේනි හිටියේ. කොහොමද එළියට ආවේ? කාටවත් බෑ අපිව හිරේ දාලා තියන්න. හිතුවා මදි. අපෙන් බේරිලා ඉන්න. එතකොට ඔහෙලද කිව්වේ සිරිපාල මාමට අපිව ගෙදරින් පන්නලා දාන්න කියලා. කතා කර ඉඳලා මක් කරන්තද? දැන්ම මේ මොනස්සෙයින්ව එළියට ඇදලා දාමු. මෙහෙම කියපු චන්දි අනේ ජන්තුයි එයාගේ හාමිනේ දරුවෝයි එයාලගේ බඩුයි ඔක්කොම එළියට ඇදලා දැම්මා. මොනව කරන්නද ජන්තුයි හාමිනේ එයාලගේ දරුවෝ දෙන්නත් අරගෙන අනේ මහරෑම ගෙදරින් යන්න ගියා. අනේ පව් අහිංසකයෝ ටික රෑ එළි වෙනකම් ගත කළේ පාර අයිනක. අනේ දෙයනේ. අපිට මේ අහිංසක දරුවත් එක්ක පාරේ නිදාගන්න සිද්ධ වුණානේ. මොනව කරන්නද හාමිනේ? මන් ගොහින් මොනව හරි හොයන් එන්නන්. මේ දරු පැටව් දෙන්නගේ කුසට දාන්න. මෙහෙම කියලා ජන්තු පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. එහෙම යන ජන්තු දැක්කා ගොඩක් වේගයෙන් එන වාහනයක්. ඒත් එක්කම පාර අයිනේ හිටපු පොඩි ළමයි පාර හරහා පනින්න හදනවා. ජන්තු වහාම දුවගෙන ගියා. එයාගේ ජීවිතය ගැන හිතන්නෙත් නැතුව පැනලා අර දරුවව බේරගත්තා. ජන්තුට පොඩි පොඩි තුවාල ටිකක් උනත් දරුවව බේරගන්න ලැබුණු එක ගැන ජන්තු ගොඩක් සතුටු වුණා.
දරුවගේ අම්මයි තාත්තයි වෙච්ච සිද්ධිය දැකලා එතනට දුවගෙන ආවා. අනේ අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි අපේ දරුවගේ ජීවිතේ බේරගත්තට. දෙයියෝ එව්ව වගේ අයියා මෙතනට ආවේ. අයියට තුවාලත් වෙලා නේද? ඒකට කමක් නෑ නෝනා. මට ඒ හැටි අමාරුවක් නෑ. දෙයියන්ගේ පිහිටෙන් දරුවට කරදරයක් නොවී බේරුණාන ඒමදයි. දරුවව හොදින් බලාගන්න. එහෙම කියලා ජන්තු එතනින් පිටත් වෙලා ආපහු එයාගේ පවුලේ අය ඉන්න තැනට ගියා. මේබේ ඈත ඉඳන් අර දරුවගේ දෙමව්පියන් බලාගෙන හිටියා. ඊට පස්සේ එයාලා ජන්තුලා ඉන්න තැනට ඇවිල්ලා මෙහෙම ඇහුවා. නේ මහත්මයා මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි ඔයාලා මෙහෙම පාර අයිනට වෙලා ඉන්නේ? ඔයාලට ඉන්න තැනක් නැද්ද? ඉතින් ජන්තුයි එයාගේ හාමිනේ එයාලට වෙච්ච කරදරය ගැන ඔක්කොම විස්තරේ කිව්වා. කිසි දෙයකට බය වෙන්න එපා. මන් ඔයාලට උදව් කරන්න. එහෙම කියලා එයා ජන්තුවත් එක්කගෙන පොලිසියට ගියා. මේන්නේ අර මනුස්සේ නේද? කලින් දවසක ඇවිදින් පැමිණිලි කළේ අර චන්ඩින්ගේ ප්‍රශ්නයට. හම්මෝ අද ලොකු සෑරුත් එක්කම ඇවිල්ල ඉන්නේ. අද නම් මට විසුමක් වෙන්නේ. රාලහමිට මේ ආව මතකද? අනේ සාර් ඇයි මෙහෙට එන්න කරදර වුණේ? මට පණිවිඩයක් දුන්න නම් අපි එනවනේ. ඒවයින් වැඩක් නෑ රාලහමි. මට කියන්න මේ අහිංසක මනුස්සයට කරදර කරපු අර කූඩුවේ හිටිය චන්ඩි ටිකට මොකද උනේ කියලා. සර් මන් ඒ මිනිස්සුන්ට ආය ඒ වගේ වැරදි නොකරන්න හොදටෝම තරවටු කරලා යව්වා. මොනවා? තමුනේ අපරාධකාරයින්ට යන්න දුන්නද? එහෙම කොහොමද යවන්නේ? මට පේන්නේ ඔහෙට මොකක් හරි වාසියක් වෙලා තියෙනවා. හොඳට අහගන්න රාලහමි. ඔහේ මේ දැන්ම ඒ අපරාධකාරයින්ව අල්ලගෙන ආව නැත්තම් ඔහෙට ඔය රස්සාව නැති වෙයි. තේරුණාද? පොලිස් රාලහමිලා හොඳටම බය වෙලා ඉක්මනට අර චන්ඩින්ම අල්ලගෙන එන්න ගියා. අල්ලගෙන ඇවිත් කූඩුවට දැම්මා. ලොකු මහත්තයා යාළගෙන් ප්‍රශ්න කළා. පස්සේ ඒ මිනිස්සු බයටම ඇත්ත කිව්වා. අපි මේ හැම දෙයක්ම කොලේ සේතා මුදලාලිගේ බහට. මේ රාලහමිලටත් සේතා මුදලාලි කාසි දුන්න අපිව නිදහස් කොරන්ට. එහෙනම් සේතන් තමයි මේ අපරාධ ඔක්කොටම මුලක්. දැන්ම ගිහින් මිනිහව අල්ලන් එන්න. රාලහාමිල ගිහින් සේතන්වත් අල්ලගෙන ආවා. ඔහෙලා මේ අහිංසක මනුස්සයට නොසෑහෙන්න කරදර කරලා තියෙනවා. දැන් ඉතින් ඒවට විදවන්න වෙයි. සේතන් සහ එයාගේ යාළුවෝ තුන්දෙනා හිරේට ගියා. එවගේම අල්ලස්ගත් වරදට පොලිස් රාලහමිව රස්සාවෙන් අයින් කළා. අන්තිමට ජන්තුට උණු අසාධාරණවලට යුක්තිය ඉෂ්ට වුණා. ජන්තු අද ඉඳලා ඔයාගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔයාට දරුමල්ලොත් එක්ක නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මන් සතුටින් දෙන මේ මුදල් ටික ගන්න. අනේ මහත්තයා මට සල්ලි එපා. මහත්තය මට මේ කරපු උදව් හොදටම ඇති. මහත්තයට ඒවට ගොඩාක් පින්. මහත්තයා පලෙන්ම වගේ ජන්තුට මුදල් ටික දීලා පිටත් වෙලා ගියා. ඉතින් ජන්තු ඒ මුදල් වලින් පොඩියට කිරි කඩයක් පටන් ගත්තා. ටිකෙන් ටික ඒක දියුණු කරගෙන ලොකු ව්‍යාපාරයක් බවට පත් වුණා. තමන්ටම කියලා ලස්සන ගෙයක් දොරක් හදාගෙන දරු පවුලත් එක්ක සතුටින් ජීවත් වුණා. කතාව හොඳ නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා දිගටම බලන්න ෂා කාටූන් channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.